තියෙන සුද්ධ කරලා දාපන්. අబ్బෝ මෙලෝ රහක් නෑ බං. මේ පොලිසියත් එපා වෙනවා බං රෙද්ද. මගෙන්මනේ බං හැමදාම පලි ගන්න. මොකදනේ? ඊයේ ටවුන් එකේ නඩුවේ අතේ තියාගෙන පේමන්ට් එකේ ගියා. පොලිසිය දෙන්නම ඉස්සරහින් එද්දි සිංහල නඩුව විසික්කා. ලයිට් කණු වෙදිලා ආයේ කකුල් දෙක ගාටව කියනවා. උදේ අපදුන්නේ. හැබැයි ඔය පොලිසියත් හදන්නේ බං ඔය අඟුලි මාල්ලාව තමයි අහිංසක කරගන්න හදන්නේ. දන්නේ නැතුව මගේ ඇටි. ඒ උඹ ඕමනාවෙන් නෙවෙයි නේ බං අපි කියන්නේ වහන්නේ. දැන් දාගත්තනේ ලොකුට කඩේ. ඈ? මිල්ලෝ රහන්නේ බබල්. ඒ කවුද බං මේ සිවිල්ම ගහපු එක? ඈ? අර බලපන් කොපට්ට ඇදයි මූ වෝටර් ලෙවල් බලලා නැද්ද ඔකද? බිමත් එක්ක ඇදයි. මීයා බලපන් මීයා අර මල්ලි ස්ක්‍රූප්නිය ගරින්කෝ. ඒ ස්ක්‍රූප්නිය නේද? හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවෙන් කර කර ඉන්නේ. හරකෙක් වගේ දොඩවල මෙතන කන්න එපා වද දෙන්න එපා. ඒ 20 එක වැඩ ගන්නද මේ මුකට මුට පාඩු වැඩේ කරන්න තියන්කෝ. ඔය නියනේ හරි දුන්නා. ජයතුවල්ත වීල් එකක් ගත්තද බං? ඔව් පෝ වැඩක් නෑ බං. ජපානේ කාර් දෙයක් ගන්න පුළුවන් ලංකාවේ වීල් එකක් ගත්තා බං. මෑරන ඔය යන්න හොඳ නෑ බං. මේ වීල් කියද්දි මතක් වුණේ මේ පොලිසිය වල අවුදේ වීල් දීලා නේ බං. දවසක් මම ටවුන් එකේ යද්දි පොලිසිය වීල් එක නතර වෙලා සායන්කාරයා හති දාගෙන තල්ලු කරනවා. ඊට පස්සේ මචං ලකුණු ටිකක් දාගන්න කියලා සායන්කාරයාගේ ළඟට ගිහිල්ලා කැප් එක ගලවලා ඇහුවා සර් තල්ලුවක් දාන්නද කියලා. නඩු 4 බිම ගියහම තල්ලු දාන්න කියලා ස්ටාර්ට් වුණාට පස්සේ මම දාම පොලිසියට ගියා. මාර වැඩ වෙන්නේ බං මාර පිටි ගන්න බං අම්මට උඩු මේ මොකද්ද බං? අඩු මරු බාන්නේ නේ බං මේක. ඈ මේ වඩන තඩි. අඩු ලොකුට වේනවා නේ බං මේ. මල්ලි මං දැන් තොට එකපාරකුත් කිව්වා. මම මෙතන වැදගත් වැඩක් කර ඉන්නේ. ආයේ කියන්නේ නැහැ. පැත්තකලා හිටපන්. ඔට පාඩු ඉඳහකුගේ වැඩේ කරන්න දීලා ඈ කරදර කරන්නේ. මේ මන්නම් කියන්නේ මචං ආයතනයක සේවකයෙක් වුණාම ස්වාමියාට කීකරු වෙන්න ඕනේ. මොක්කුද බං? වෙත්ත මොකද බිත් එක කිරියේ. වෙත්ත මොකද බිත් මේ උඹ වැක්සින් එක ගැහුවද බං? ඈ ආවිද්දද? උඹ හොඳ බුද්ධිමත් කරා. ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි මේ බලපන්. ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි අර වෛරස් එක ඇඟේ විහුම් ක්‍රියා කරන්නේ මචං. අර වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ සටන් කරනවා ඇතුලේ බං. දන්නවද? මල්ලි මං දැන් තොට එකපාරක්ව කට වහගෙන හිටපන් කියලා. මම මෙතන කරන වැඩේ තොට පේන්නේ නැද්ද? ඵලයන්ද? ඒකනේ බං මුන් එලවල දාහන් ඔබට දැන් දෙපාර තුන් පාරක් කිව්ව නේද? ඈ මූ මේ පරිපතත් එක්කනේ මේ සටන් කරන්නේ. මේ නිකන් බැයි නම් ඵලයන් ගොබ යන්න. තොත් ඵලයන්ද? මෙච්චරලා මුට බැන්නේ තොට වදින්න. අරකෙක් වගේ මෙතන කියලා ඵලයන්.